දැන් අද අපි කතා කරන්නේ මොනවද ගැනද? ස්ටෝරිස් සහ එසේස් නේද? දැන් grade 10 වල second term එකේ exam එකට term test එකට ඔයගලන්ට එනවා 16 වෙනි ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ගිය සැරේ ඔයගලන්ට දුන්න ප්‍රශ්න කීයද? 10යි. හරි. සමහර papers වල දැන් අපේ ඉස්කෝලේ paper එකේ දුන්න ප්‍රශ්න 15ක්. මේ සැරේ ඔයගලන්ට අනිවාර්යෙන් වෙන්නේ ප්‍රශ්න 16ක paper එකක්. අපි දැන් papers ටික අපි සතේ කරන්න ගන්නවා. මේ ඒකට අපි පළමුවෙන්ම ලෑස්ති වෙන්න ඕන 16 වෙනි ප්‍රශ්නේ මොනවද අපි කරන්නේ කියලා. කොටස් කීපයක් තියෙන එකක් තමයි ඔයගලන්ට එනවා. එසේ එකක් ලියන්න. හරි. අනිත් එක එනවා ඔයගලන්ට මොකද? ස්ටෝරි එකක් එන්න පුළුවන්. එසේ එකක්, ස්ටෝරි එකක්. තව මොනවද එන්න පුළුවන්? ඩයලොග් එකක්, කියන්නේ කන්වර්සේෂන් එකක් බිල්ඩ් අප් කරන්න. එහෙම නැත්නම් ආටිකල් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පීච් එකක් එන්න පුළුවන්. කියන්නේ කොටස් කීයක් තියෙනවද? ස්පීච් එකක්, ස්ටෝරි එකක්, එසේ එකක්, ආටිකල් එකක්, ඩයලොග් එකක්. මේකෙන් අනිවාර්යෙන් කොටස් 4ක් ඔබට එනවා. ප්‍රශ්නේ කොටස් 4ක් තියෙනවා. මේ හතරෙන් වාර්ඩ් දෙන එකකට ලියන්න. ඒතර ඔයාලට මේකේ ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු 15යි. මේකේ තියෙන ලේසිම කොටස තමයි ස්ටෝරි රයිටින් කියන එක. right. මේක තමයි මේකේ ලේසි මේක. මේකේ ඔයාලට අවශ්‍ය කරන එකම දේ තමයි ඔයාගේ ක්‍රියේටිවිටි එක. ඔයාගේ නිර්මාණශීලීත්වය මේකේ ඕන. ඔයාට නිර්මාණශීලීත්වය තියෙනවා නම් ඔයාලට මේක ගේම් කොට දාගන්න පුළුවන් බොහොම පහසුයි. සාකේ. හුඟක් තැන්වල සහ හුඟක් අය මේ ස්ටෝරි එක ලියන්න හුරු කරන්නේ නැහැ. එකක් හේතු එක ලියන්න හුරු වෙන්නේ ගුරුවරයාට ක්‍රියේටිවිටි එකක් තියෙනවා. ගුරුවරයාට ක්‍රියේටිවිටි එකක් තියෙනවා ඊට පස්සේ ඒක මේ දැන් ඔයාට just sentences කීපයක් දෙනවා. හරි? ඒ sentences එකක් හෝ දෙකක් දෙනවා. ඒකේ අනුව ඔයාට ගොඩනගාගෙන යනවා. ඔයාට ක්‍රියේටිවිටි එකක් තියෙනවා. ඔයාට ක්‍රියේටිවිටි එකක් තියෙන්නත් ඕන. ගුරුවරයාට ක්‍රියේටිවිටි එකක් තියෙනවා ඕන. දෙක ගන්න. ඒ දෙක කම්බයින් වෙච්ච තැන තමයි වැඩේ කොට යන්නේ. හරි. අපි බලමු මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ගේ පාස් පේපර් එකක තිබ්බ 16 වෙනි ප්‍රශ්නයක කොටසක් අපි අරගමු. The last during the last school vacation I and my family went on a trip to Nuwara. මේ capital simple ටිකක් ඉතා වැදගත්. Nuwara. මොකද ඒ වලට ලකුණු දෙකක් වාට ලැබෙනවා. ඒවා නිවැරදිව දානවා. And we stayed the first night at one of my uncle's house. මේක කියන්නේ මොකද්ද? During last school vacation පහුගිය පාසල් නිවාඩු අතරතුරදී
මම සහ මගේ පවුලේ අය went on a trip එකක් ගියා to නුවරඑළිය and we stayed අපි නැවතුණා the first night පළමු රාත්‍රිය at one of my uncle's house මගේ මාමලගෙන් එක්කෙනෙක්ගේ ගෙදරක අපි නැවතුණා දැන් මෙච්චරයි වාර දීලා තියෙන්නේ මේක වා බිල්ඩ් අප් කරන්න ඕන කොච්චර කරද වචන 200කට මේකදී වාට බලනවා මේකේ වාගේ ක්‍රියේටිවිටි එක බලනවා වාගේ නිර්මාණශීලීත්වය කොහොමද කියන එක බලනවා මේක right නමුත් ග්‍රැමර් වලදී යම් සහනයක් රචනාවේදී සහ ආටිකල් එකේදී වඩා ස්පීච් එකට වඩා වාට පොඩි නිදහසක් මේකදී ගන්න පුළුවන් දැන් වාට මේ සිද්ධිය අලලා ඔයා ස්ටෝරි එකක් බිල්ඩ් අප් කරන්නයි තියෙන්නේ හරි දැන් ඔන්න ස්ටෝරි එක බිල්ඩ් අප් කරගෙන යන්න අපි දැන් මේක තියෙනවා ගියා දැන් අංකල් ගෙදර නැවතුණා right මොනවා ගොඩනගා කරනවා දැන් ස්ටෝරි එක the environment and this surrounding was very nice වටපිටාවම හරිම ලස්සනයි the surrounding was very nice it was a very calm place නිහඬ ස්ථානයක් ස්කලංක තැන right we got in අපි ඇතුළට ගියා to the house අපි ගේ ඇතුළට ගියා and had a wash එකක් දාගත්තා right wash එකක් දාගත්තා by the evening සන්ධ්‍යාවේදී by the evening I came out by the evening දවල් එළියට එනවා we got into the house and had a wash wash එකක් දාගත්තා ගිහිල්ලා by the evening සන්ධ්‍යාවේදී right I wanted to look around බලන්න around වටපිටාව බලන්න ඕන වුණා so ඉතින් මෙතන දෙන්න දැම්මත් කමක් නැහැ so I came out මං එළියට ආවා right out but ඒ වුණාට I couldn't ask මට බැරි වුණා couldn't කියන බැරි වුණා I couldn't ask මට කියන්න බැරි වුණා I couldn't ask mama to come with me මාත් එක්ක ඉන්න කියලා අම්මට කියන්න බැරි වුණා right there was තිබුණා light sand පොඩි සරල mist and මේ කතා කරනවානේ දැන් මොකක්ද උනේ mist එකක් තිබුණා පොඩ්ඩක් mist එකේ මීදුම පොඩි මීදුමක් තිබුණා right mist but ඒ වුණාට but වෙනකොට ඕන නම් මට jet කියන එක දාන්නත් පුළුවන් but I could see මට පෙනුණා I could see the flowers right flowers in the garden එකේ තියෙන the garden they were very beautiful ඒක ගොඩක් ලස්සනයි මේ අතීත කාලේ ඉන්දියානු they were very beautiful
yet කියලා දාමු. Yet nobody was with me. මාත් එක්ක කවුරුවත් හිටියේ නැහැ. Nobody was with me. මාත් එක්ක කවුරුවත් හිටියේ නැහැ. දැන් මෙයා තනියෙන් තමයි ඉන්නේ. Right? Once අපි දාමු suddenly එක්වරම suddenly, right? I was surrounded. මා වට වුණා. I was surrounded by a huge mist. දැවැන්ත mist එකකින් ඒ කියන්නේ මීදුමකින් මාව වට වුණා. I could see nothing. මුකුත් පේන්නේ නැහැ මීදුමට වට වුණා. I could see nothing. මුකුත්ම දකින්න බැරි වුණා. Right? By this, I was scared. I was a bit scared una. I was a bit scared. Mom පොඩ්ඩක් බය වුණා. At the same time, මේකම it began පටන් ගත්තා. began to hear ඇහෙන්න පටන් ගත්තා. a sound ශබ්දයක්, a sound of hooting. කවුරු හරි හූ කියන શબ્දයක් ඇහෙන්නත් ගත්තා. Now I felt, then I felt to going. අනේතර මට හිතෙන ඇතුළට යන්න. But everywhere was in the mist. හැමදේම තිබුණේ mist එක ඇතුලේ. හැමදාම mist එක. The sound ශබ්දය the sound came again and again. එවනේ ආයෙ මේ සද්දේ එනවා. Anyway, I put මම තිබ්බා few steps පියවර කිහිපයක් towards පියවර කිහිපයක් තිබ්බා. I put few steps towards the house. දැන් ගේ පැත්තට මෙයා පියවර කිහිපයක් තියලා යනවා. On the way,
On the way to the house, ගෙදරට යන ගමනේදී මගදී I felt මට දැනුණා that someone is කවුරු හරි කෙනෙක් someone is holding my hand මගේ අත අල්ලගෙන ඉන්නවා I couldn't take it back මට ඒක ගන්න බෑ again I was scared මම බය වුණා I was scared the same time the mist නේදම went away ආකට ගියා then I realized then I looked around මමට පිට බැලුවා then looked around I was surprised I was wondered by the scene around me my mama and dada නැත්නම් my parents were running towards me මම දිහාට දුවමින් හිටියා as I was on a cliff of I was on a cliff මෙයා ඉන්නේ කොහෙද අන්තිමට ක්ලිප් එකක් උඩ ක්ලිප් එක කියන්නේ මොකද පෑනේ ක්ලිප් එක නෙමෙයි ඈ ක්ලිප් එක කියන්නේ මොකද පර්වතයක් ඒක සාමාන්‍යයෙන් එහෙ නුරිලි ගියාට පස්සේ මේ බෑවුල් තියෙන ලොකු මෙයා ඉන්නේ කුඩ ගිහලා තමයි ඉන්නේ මේක දැකලා දැන් දෙමාපියෝ කෑ ගහන්න ආවා fortunately වාසනාවට my hand had been caught by a creeper if not I am no if not I can't imagine මට හිතා ගන්න බෑ
What would have happened to me? So it's an unforgettable story in my life. Forever. සදාටම. බලන්න මේකේ වචන සාමාන්‍ය මේක ඔයගොල්ලන්ට පළවෙනි ලියපු එක නිසා වචන ප්‍රමාණය වැඩි වෙයි. 150. අද්දාය 60යි. මේ 220ක් විතර වගේ වචන තියෙනවා. නමුත් ඇත්තටම අපිට ලියන්න තියෙන්නේ වචන 200ක ස්ටෝරි එකක්. හරිද? ඒතර මේක මම අහන්නේ ඔයගොල්ලන්ට එසේ එකක් කියනකට වඩා මේක ලේසි නැද්ද? මේක බට ලේසි. ඔයාලා ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඕන මේකම අරගෙන අපිට පුළුවන් තව කතාවක් කරන ගන්න. මේක මම ලියලා තියෙන ඕන තරම් අවස්ථා. හැබැයි කවදාවත් මේක ලියලා නැහැ. මේ කතාව කරන්නේ නැගුන්නේ මේ පළවෙනි වතාවට මේක. දැන් ඊළඟ පන්තියේ මේක කරවතින් එන්නේ වෙන කතාවක් කරන එක. ඔයාගේ ක්‍රියේටිවිටි එක අනුව මේක නිර්මාණය කරන්න පුළුවන්. මේක පට්ට ලේසි. හරිද? Okay.